ෆෑන්පෑය අලුත්වන නවතම තොරතුරු දැනගන්න අප සමග රැඳෙන්න. මාර්තු මස 20 වෙනි දින කාලගුණ අනාවැකිය පොත් ඉදිරිපත් කිරීම ශානක විතානගේ මධ්‍යම සබරගම සහ ඌව පළාත්වලත් ගාල්ල මාතර මන්නාරම අනුරාධපුරයේ සහ වවුනියා දිස්ත්‍රික්කවලත් පස්වරු දෙකින් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුන් සහිත වැසි ඇතිවේ. මධ්‍යම සබරගම සහ ඌව පළාත්වලත් ගාල්ල මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු වේ. හලාවත සිට මන්නාරම කංකසන්තුරේ ත්‍රිකුණාමලය මඩකලපුව සහ හම්බන්තොට හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුන් සහිත වැසි ඇතිවේ. සුළං ගිනිකුණ දිශාවෙන් හෝ නිශ්චිත දිශාවකින් තොරව හමායන අතර සුළඟේ වේගය පැයට කිලෝමීටර් 20ක් 30ක් පමණ වේ. දිවයින වටාවන මුහුදු ප්‍රදේශ සමාන ස්වභාවයේ පවතී. ගිගුරුන් සහිත වැසි ඇතිවන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව තරලු වේ. ගිගුරුන් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාලගුණික විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කරුණාවෙන් දැනුම් දෙනු ලැබේ.